මම ආදරය කරන්න කැමති අංකල්ලට එයාලගේ ආදරේ කාලයත් එක්ක පරිණත වෙලා හදවතට නිදහස දෙන නිසා. ඒ ආදරේ ඉන්න එකෙන්ම ජීවිතේ ටිකක් ලස්සන වෙලා යනවා. මට අවංකව ආදරය කරන්න කැමති කෙනෙක් නැද්ද? මොකද රැවටිලා ඇති වෙලා තියෙන්නේ. මගේ ගෙදර නැවතිලා වැඩ කරන්න හොඳ කෙනෙක් හොයනවා. අංකල් කෙනෙක් තමයි බලන්නේ. හොඳට වැඩ පුළුවන් වෙන්න ඕන. මම හැමදේම දෙනේව නැහැ. මගේ මහත්තයා කොරියාවේ වැඩ කරන්නේ. මහත්තයා එනකන් ගෙදරයි මාවයි මුර කරන්න කෙනෙක් හොයනවා. ගෙවල් මුර කරලා හොද පළපුරුද්දක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. Oh my god! උඹ ටවල් එක මම මෙතන ගලවනවා. මම දුවනෝ කෙල්ලේ. ඔයා කරන විදියට නම් මම මාරම කැමතියි. ඒ තරම් පට්ට කොල්ලෙක්. එයා කරපු හොදම ටික පළවෙනි කමෙන්ට් එකේ ඇති ගිහින් බලන්න. ඔයාගේ පුතා පන්තියේදී පාඩම් වැඩවලට කිසිම අවධානයක් නැහැ. සමා වෙන්න මිස් මොකද්ද කිව්වේ? පුනාම මගේ කොල්ලා ගානටවත් හොදට කරන්න ඕනේ. කරපු හොදම ටික පළවෙනි කමෙන්ට් එකේ ඇති ගිහින් බලන්න. Nice. අවංක අංකල් කෙනෙක් නැද්ද? මගේ හිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවා කියාලා හිත නිදහස් කරගන්න ඕනේ. හැමදාම අත විතරක්ම පාවිච්චි කරලා ඇතිද? කැමති නැද්ද වැඩක් ගන්න? කැමති නම් මැසේජ් එකක් දාන්න. ගමේදී කරපු වැඩ වගේක් දැම්ම වීඩියෝ එකේ ඇන්තේ. දැම්ම බලන්න සම්පූර්ණ වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. Oh my god! අච්චර ලස්සන නෑ ඉතින් වෙන ඒ වගේ. ඒකනේ අපිට යාළුවෝ නැත්තේ. මට ලොකු ඉඩමක් තනියම බලා ගන්න අමාරුයි. මට උදව්වට එන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවද? කැමති නම් මැසේජ් එකක් දාන්න. හොදට මසාජ් එකක් දෙන්න පුළුවන් අංකල් කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඇඟම රිදෙනවා. මම කැමතිද? නෑ අනේ මේ ඇදුම් ඇදන් නිදා ගන්න මම ආස ඇතුළට දාගෙන නිදා ගන්න. ඔයාවත් ආස නැද්ද අනේ? එහෙම ඉන්න. හස්බන්ඩ් නැති උනේ මීට අවුරුදු 10කට විතර කලින්. එඳයින් පස්සේ මම කාවවත් ආශ්‍රය කරලා නැහැ. වයස නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හේන ඔයාගේ අවුරුදු 65ට අඩු නම් හොඳයි. මාව පහලින් ෆලෝ කරලා ඔයාගේ නම්බර් එක කමෙන්ට් දාන්නකෝ. අනේ තේ බොන්න බෑ කළු වෙනවා. මෙච්චර දවසක් මගෙන් කිරි බිව්වට සුදු උනේ නැහනේ. බීපිය තේ. What? ඒ අම්මලා ගෙදර නැති වෙලාවක මගේ කොල්ලා ගෙදර ආවා. කරපු හොදම ටික පළවෙනි කමෙන්ට් එකේ ඇති ගිහින් බලන්න. මොකක්ද අසනීපේ? මගේ බඩේ පේන් එකක් ડોක්ටර්. මොනවද දවල්ට කෑවේ? පීට්සා එකයි බර්ගර් එකයි. ගෑණිය මේක ඉන්ස්ටාග්‍රෑම් එකේ නෙමෙයි ලෙඩේ හොද කරගන්න නම් ඇත්තට කාපුවා කියපන්. හාල් මැස්ස හොදි බතුයි. හිරුවිට ඉන්නේ. අම්මලා මාව බන්දලා දෙන්න කෙනෙක් හොයනවා. ඒත් මට ඕනේ යාළු වෙලා බදින්න. මගේ WhatsApp එක පළවෙනි කමෙන්ට් එකේ. Stop it. ඇන්ටි වයස කීයද? 45යි පුතේ. 45ක් කියලා නම් පේන්නේ නැහැ. ඒකනේ මල්ලි. ආයි පාරක් කරමුකෝ. සපු මල්. අනේ ඇන්ටියෝ ඔයා මාව මරන්නද හදන්නේ? මට දැන් පණ නැහැ. Oh my god! කවිෂා අවුරුදු 5ක පුතෙක් ඉන්නවා. හස්බන්ඩ් දාලා ගිහින්